සමන්ති ඔයාලගේ දොර අරිනකොට එළිය ලයිට් එක ඉබේම පත්තු වෙනව නේද? අපූර්ව වැඩක් මේක. ඔව් මල්ලිකා, ඔව් අපේ පුතාගේ වැඩනේ. එයා ඉලෙක්ට්‍රොනික ප්‍රොජෙක්ට් කරනවනේ. ඔව්. දොර වැහුවම ලයිට් එක ඉබේම නිවිලා යනවා. ඒක කරන්නේ මෙහෙමයි. ඔව් ඇත්තටම ඒට ගොඩක් සිම්පල් වැඩක්. බ්ලැක්මූන් ඉලෙක්ට්‍රොනික්ස් අද අපි ඒට කරන හැටි සම්පූර්ණ විස්තර සහිතව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එකටත් එක්ක දිගටම රැඳිලා හිටියොත් කිසිම දෙයක් මිස් වෙන එකක් නැහැ. ගෙදර දොර ඇරලාද? කොහොමද දන්නේ? දොර වහලාද? අනේ මන්ද. ලෝකෙට ඔතනට හිටියත් අපේ ගෙදර දොර ඇරලාද වහලාද කියලා බලා ගන්න තියෙනවනම් ගොඩක් වටිනව නේද? සොනෝස් ඩෝර් සෙන්සර් එකට ගැන අපි කලින් කරපු වීඩියෝ එකට කොටසටුත් එක්කම අපි මේ වීඩියෝ එකත් පටන් ගමු. මේකට මූලිකවම අවශ්‍ය ප්‍රධාන උපකරණ දෙකක් අපිට මිලදී ගන්න වෙනවා. වැඩි මිලකුත් නැහැ. පළවෙනි එක සොනෝෆ් ඩෝර් සෙන්සර් එකක්. ඒට මේ ප්‍රධාන දොරට සවිකරලා තියෙන්නේ. පොඩි බැටරි කෑලි දෙකකින් තමයි වැඩ කරන්නේ. ඊට පස්සේ සොනෝෆ් Wi-Fi බේසික් ස්විච් එකකුත් අවශ්‍යයි. ඒට එළියේ තියෙන බල්බ් එක ළඟින් සවිකරලා බල්බ් එකට ඒට සම්බන්ධ කරලා තියෙන්නේ. ඒකට කොහොමත් ගෙදර Wi-Fi සම්බන්ධතාවයකුත් තියෙන්න ඕනේ. දැන් නම් ගොඩක් ගෙවල් වල Wi-Fi තියෙනවනේ. මේ ඩෝර් සෙන්සර් එක ගැනත් අපි දැනටමත් වීඩියෝ එකක් වෙනම ඉදිරිපත් කරලා තියෙන්නේ. කොහොම වුණත් සම්පූර්ණ විස්තර මේ වීඩියෝ එකෙන්ම පෙන්වන්න හිතුණු නිසා අපි ඩෝර් සෙන්සර් එක ගැනත් පොඩ්ඩක් විස්තර කරලම පටන් ගමු. මේ ඩෝර් සෙන්සර් එක සවිකලාම ලෝකේ ඕනෑම තැනක ඉඳලා අපේ ගෙදර දොර ඇරලාද වහලාද කියලා අපේ මොබයිල් ෆෝන් එකෙන්ම බලා ගන්න පුළුවන්. දොර ඇරියාම වැහුවාම ෆෝන් එකට එලාම් එකක් හෝ මැසේජ් එකක් ලැබෙන විදිහටත් සෙට් කරගන්න පුළුවන්. එක්කෙනෙකුට විතරක් නෙමෙයි අවශ්‍ය කීප දෙනෙකුට වුණත් මේ ෆෝන් වලින් බලන්න හැකියාව තියෙනවා. මේ තියෙන්නේ ඩෝර් සෙන්සර් එක. ලංකාවේ සමහර කඩවලින් මිලදී ගන්න පුළුවන්. AliExpress නැත්නම් දාරාසෙට තියෙනවා. මේ ඩෝර් සෙන්සර් එකේ මැග්නට් එක හා බැටරිය ඇතුළත් සෙන්සර් එක කියලා ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මැග්නට් එක නම් ඉතා සැහැල්ලුයි. ඒක දොරට සවිකරන්න තමයි තියෙන්නේ. ඇතුලේ තියෙන්නේ සාමාන්‍ය මැග්නට් එකක්. එහෙම නැත්නම් ට්‍රාන්දමට් විතරයි. දොරට අලවන්න 3M ස්ටිරයිටර් දීලා තියෙන හින්දා ගොඩක් පහසුයි. ඊට පස්සේ මේ තියෙන්නේ මේ සෙන්සර් කොටස. මේකට AAA බැටරි දෙකක් දාලා දොර වැහුවම දොරේ අලවපු මැග්නට් එක ළඟින්ම තියෙන විදිහට සවිකරන්න තියෙන්නේ. සෙන්සර් එක අලවන්නේ දොරේ උළු අස්සේ. ඒට අලවන්න 3M ස්ටිරයිටර් දීලා තියෙනවා. නැත්නම් මැණයක් දාන්නත් පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ අපේ ස්මාර්ට් ෆෝන් එකට සෙන්සර් එක ප්‍රෝග්‍රෑම් කරගන්න. ඒකට අවශ්‍ය උපදෙස් මේ විස්තර පත්‍රිකාවෙත් තියෙනවා. කොහොමත් ඔයාලට පහසු වෙන්න මමත් විස්තර කරන්නම්කෝ. මුලින්ම මේ සෙන්සර් එකට වැඩ කරන EV-Link කියන ඇප් එක අපේ Google Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍යයි. Play Store එකේ EV-Link කියලා සර්ච් කරලා මේ විදිහට ඉන්ස්ටෝල් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි ඒකට රෙජිස්ටර් වෙන්න අවශ්‍යයි. රෙජිස්ටර් වෙද්දී අහන විස්තර ටික දීලා වැඩ කරන ඊමේල් ලිපිනයකුත් ලබා දෙන්න ඕනේ. අපිට ඇප් එක ඇක්ටිවේට් කරගන්න අවශ්‍ය කෝඩ් එකක් ඒ ඊමේල් ලිපිනයට එවනවා. ඒ නිසා නිවැරදි ඊමේල් ලිපිනයක් ලබා දෙන්න අවශ්‍යයි. ඇප් එකට රෙජිස්ටර් වුණාට පස්සේ අපිට ඇප් එක ක්ලික් කරලා ඕපන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඇඩ් ඩිවයිස් වලට ගිහින් ඩිවයිස් එකට ඇඩ් කරගන්න පුළුවන්. ඩිවයිස් එකට ඇඩ් කරගන්න හැටි පෙන්වන සම්පූර්ණ වීඩියෝ එකත් මේ සමග අපි ඉදිරිපත් කරන්නම්. ලින්ක් එක මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙන්නේ. ඒ වුණත් දැන් නම් මේ විදිහේ ඇප් එකක් ඉන්ස්ටෝල් කරන හැටි, ඒ වගේම ඩිවයිස් එකක් ඇඩ් කරගන්න හැටි ස්මාර්ට්ෆෝන් භාවිත කරන හැමදෙනාටම වගේ පුළුවන් දෙයක්. ඒ නිසා වැඩිදුර විස්තර කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ Wi-Fi username එක සහ password එක ආදිය ලබා දෙන්න තියෙනවා. ඊට පස්සේ device added successfully කියලා අවසානයේදී අපිට දැක ගන්න පුළුවන්. අපේ ඩිවයිස් එකට main door කියලා නමකුත් අපිම දාගමු. ඇප් එකට ඕනතරම් ඩිවයිස් ඇඩ් කරගන්න පුළුවන්. ඒ නිසා ඒවා හඳුනගන්න වෙන වෙනම ලේබල් කරන එක අත්‍යවශ්‍ය වෙනවා. දැන් ඇප් එක ඕපන් කරලා main door එක සිලෙක්ට් කරලා බැලුවාම දොර ඇරලාද වහලාද කියලා graphical රූප සටහනකින් පෙන්නනවා. ඒ වගේම බැටරි ලෙවල් එකත් පැත්තකින් පෙන්වන නිසා වඩා පහසු වෙනවා. දැන් අපි ඇප් එක ඕපන් කරගෙනම දොර ඇරලා බලමු. දොර අරිනවා වහනවා හොඳටම පේනවනේ. දැන් ඒ වැඩේ හරි. අපිට දොර අරිනකොට ලයිට් එකක් ඔන් කරන්න තමයි මේ සිස්ටම් එක හදන්නේ. ඉතින් ඒකට අපිට තවත් Sonoff gadget එකක් අවශ්‍යයි. ඒකට කියන්නේ Sonoff Wi-Fi basic switch කියලායි. ඒකට ගැනත් අපි කලින්ම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක අපේ channel එකෙන් නරඹන්න පුළුවන්. ඒකේ link එකත් මේ description එකේම සඳහන් කරලා තියෙන්නේ.
අපි දැනටමත් EV-Link app එක install කරලා ඒ වගේම ෆෝන් එකට ඇඩ් කරගෙනත් තියෙන නිසා add device ගිහින් basic switch එකටත් මේ විදිහටම ඇඩ් කරගන්න තියෙන්නේ. ඒකටත් අපි front light කියලා නමක් දාමු. මගේ ෆෝන් එකේ නම් Sonoff devices keypadම ඇඩ් කරගෙන තියෙන්නේ. මේ තියෙන front light කියන එක select කරලා basic switch එකේ settings හදන්න පුළුවන්. basic switch එකත් අපිට ෆෝන් එකෙන් manually on off කරනවා වගේම automatically අපිට අවශ්‍ය වෙලාවට on වෙන්නත් අවශ්‍ය වෙලාවට off වෙන්නත් දවස් 365ටම වුණත් ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන්. ඒ වගේම මේ engine තියෙන setting එකෙන් මේ switch එක on වුණාම යම්කිසි කාලයකට පස්සේ ඉබේම off වෙන්නත් හදාගන්න පුළුවන්. සේරම විස්තර මගේ කලින් වීඩියෝ එකේ වගේම අපිට ලබා දෙන විස්තර පත්‍රිකාවෙත් තියෙනවා. ඊළඟට එළියේ බල්බ් එකට ළඟින්ම මේ බේසික් ස්විච් එක සවිතරලා ස්විච් එක හරහා බල්බ් එකට 230 volt supply එක ලබා දෙන්නයි තියෙන්නේ. දැන් හැම එකක්ම වගේ සෙට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ දොරට door sensor එක high කරලා light එකට Sonoff basic switch එකත් high කරලා තියෙන්නේ. දැන් දොර ඇරියාම light එක පත්තු වෙන්න කියලා උපදෙස් සහිතව scene එකත් මේ EV-Link app එකට ඇතුල් කරන්න තියෙන්නේ. එතකොට තමයි දොර ඇරියාම light එක ඉබේම පත්තු වෙන්නේ. ඒ වගේම දොර වැහුවම ලයිට් එක නිවෙන්න කියලාත් උපදෙස් සහිතව තවත් සීන් එකක් එකතු කරන්න අපිට සිද්ධ වෙනවා. ඉතින් මේ සීන් දෙකම ඇඩ් කරන හැටි අපි දැන් බලමු. ස්මාර්ට්ෆෝන් එකෙන් සීන් එකක් ඇඩ් කරන පිළිවෙල මම කියලා දෙන්නම්. මුලින්ම ඇප් එකේ යට තියෙන සීන් කියන එක සිලෙක්ට් කරගන්න වෙනවා. ස්ක්‍රීන් එකේ ඉහළ තියෙන ධන සලකුණ සහිත ලකුණ ක්ලික් කළාම ඇඩ් කියලා ස්ක්‍රීන් එකක් එනවා. මුලින්ම if කියන තැන ඇඩ් කියන නිල් පාට ධන ලකුණ ක්ලික් කළාම අපිට set reader කියලා window එකක් එනවා. ඒට යටතේ තියෙන smart device එක ක්ලික් කරලා අපිට දැනටමත් install කරලා තියෙන front door කියන smart device එක select කරනවා. ඒකේ door sensor open කියන එකට හරි ලකුණක් දාලා උඩින් තියෙන save button එක ක්ලික් කරනවා. දැන් මේ විදිහට තමයි මේ screen එක පෙන්වන්නේ. දැන් අපේ smartphone එකේ window එකේ front door කියන එක if එක යටතේ select වෙලා තියෙන්නේ. ඇත්තටම මේකේ තේරුම ඉදිරි දොර ඇරියොත් කියන එක. ඉතින් අපි ඉදිරි දොර ඇරියොත් මොනවද වෙන්නේ කියලා අපි මේ screen එකටම කියන්න ඕනේ. ඒකට තමයි යට තියෙන then කියන option එක තියෙන්නේ. ඒ then කියන option එකේ අපිට කරන්න ඕන දේ add කරන්න තියෙන්නේ. අපි ඒකෙත් add කියන එක ක්ලික් කළාම ආයෙම අපිට smart device එකක් තෝරගන්න window එකේ instruction ලැබෙනවා. අපි ඒකෙන් front light කියන එක සඳහන් වෙන අපි සවිතරපු basic switch එක select කරනවා. ඊට පස්සේ ඒකත් on වෙන්න අවශ්‍ය නිසා on කියලා select කරලා නැවත save button එක අපි select කරනවා. දැන් අපි create කරපු screen එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට ඉහළ තියෙන save එක click කරලා අපිට කැමති නමකින් මේක save කරගන්න පුළුවන්. front light auto on කියලා දාමුකෝ. දැන් හරි. මේක save කළාම scene එකට මේ විදිහට add වෙලා තියෙන්නේ. දැන් ඕනම වෙලාවට මේ දොර ඇරියාම එළියේ light එක on වෙනවා. ඒ වුණාට දොර වැහුවාම නිමෙන්නේ නැහනේ. දිගටම පත්තු වෙලා තියෙන්නේ. අපි engine වල වෙලාව set කරලා තිබුණොත් මේ set කරපු වෙලාවට ඉවර වෙනකම්ම පත්තු වෙනවා. හැබැයි ඉතින් අපි දොර වැහුවාම නිවෙන්න අවශ්‍ය නම් ආයේ ඒ බව කියලා තව scene එකක් add කරන්න ඕනේ. අපි නැවත app එකේ scene වලට ගිහින් අලුතෙන් scene එකක් add කරන්න මේ plus එක click කරලා මේ දොර වැහුවාම light එක off වෙන scene එකක් add කරනවා. කරන විදිහ මේ screen එකේ පැහැදිලිව පෙන්නනවා. කලින් විදිහම තමයි on වෙනුවට off යොදනවා. දැන් අවසානයේදී අපිට ඒ scene එකත් add වෙලා තියෙන්නේ. ඒ කියන්නේ front door device එක off වුණාම front light එකත් off වෙන්න තමයි මේ scene එකේ හැටියට සඳහන් වෙලා තියෙන්නේ. දැන් අපි ඒකත් front light auto off කියන නමින් save කරගන්නවා. ඇත්තටම අපිට ඕන නමක් දාගන්න පුළුවන්. දැන් අපේ scene දෙකම add කරලා තියෙන්නේ. අපි add කරපු පළවෙනි scene එක මේ දොර ඇරියොත් light එක පත්තු වෙන්නත් දෙවෙනි scene එක දොර වැහුවොත් light එක නිවෙන්නත් තමයි දැන් set කරලා තියෙන්නේ. දැන් සේරම හරි. අපි දොර ඇරියාම light එක පත්තු වෙනවා. දොර වැහුවම light එක නිවෙනවා. හැබැයි දොර දිගටම ඇරලා තිබ්බොත් අපි කලින් engine වල set කරපු වෙලාවට bulb එක off වෙනවා. දැන් අපේ system එක ගොඩක් පැහැදිලිනේ. ඉතින් ඔයාලටත් පහසුවෙන්ම මේ විදිහට කරගන්න පුළුවන්. අවශ්‍ය වුණොත් පරණ වීඩියෝ ටිකත් නැවත බලන්න. ඒවා මේ description එකේ සටහන් කරලා තියෙන්නේ. මේ වගේ ස්මාර්ට් වැඩ කරගන්න හැටි දිගටම ඉදිරිපත් කරන්න අපි Blackmon Electronics YouTube channel එකෙන් බලාපොරොත්තු වෙනවා. channel එක දැනටමත් subscribe කරලා නැත්නම් subscribe කරලා අපිට support එකක් දෙන්න. යාළුවන් අතරේ මේ වීඩියෝ එකත් share කරන්න. යාළුවොත් මේ වගේ ඒවා දැනගන්න කැමති වෙයි. ඉතින් නවතින්නම්. නැවත ඉක්මනින්ම හමු වෙමු. ස්තුතියි.